රවි මඩල රවි මඩල රවි මඩල YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. කන්‍යා ලග්න හිමි ඔබට මේ අගෝස්තු මාසය කොහොමද? ඔයාට මේ කාලය සිතේ සතුට ඇති වෙන කාලයක්. සිතේ සතුට ඇති කරගෙන ඔයාට ඉදිරි අරමුණු කරා යන්න පුළුවන් වාසනාවන්ත කාලයක් තමයි මේ ඔයාට ලැබලා තියෙන්නේ. ධනලාභ ඇති වෙන කාලයක්. ඒ නිසා ඔයාගේ ඉදිරි දියුණුවට අවශ්‍ය කටයුතු සැලසුම් තියෙනවා නම් ඒ ආර්ථිකයට අවශ්‍ය කටයුතු ඒ සැලසුම් දියත් කරන්න. ඔයාට මේ කාලය තුල ලාභ ලැබීම් ඇති කරනවා. සිතේ සැනසීම ඇතිව ගත කරන්න පුළුවන් කාලයක් මේ කාලය. නැවතී තිබූ වැඩ කටයුතු තියෙනවා නම් ඒව නැවත ආරම්භ කරන්න මේ කාලය ඔයාට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාලයක්. ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට මේ කාලය ඊටම යහපත්. ආදායම් තත්ත්ව ඉහළ නංවා ගැනීමට හැකියාව පවතින කාලයක්. අධ්‍යාපනය ලබන දරුවන් මේ කාලය තුල අධ්‍යාපන කටයුතු සඳහා උනන්දු කරවන්න. තමන්ට අවශ්‍ය ලෙසම කටයුතු කරන්න දරුවන් තුල කැමැත්තක් ඇති කරන කාලයක්. විවාහයට සුදුසු සහකරුවන් සහකාරියන් හොයනවා නම් අන්න ඔයාට ඒ සුදුසු සහකරුවන් සහකාරියන් මුණ ගැහෙන කාලයක් තමයි මේ ලැබලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන්න. ආදර සම්බන්ධතා තුළ ගැටලු තත්ත්වයන් පැවතුණා නම් අන්න ඔයාලට පුළුවන් ඒ ගැටලු තත්ත්වයන් අවම කරගෙන ඔයාගේ ආදර සම්බන්ධතා ශක්තිමත් කරගන්න. ආදර සම්බන්ධතා ස්ථිර කරගන්න. මේ කාලය ඔයාට යහපත් කාලයක්. ගුරු මහ දසාව ගත කරන ඔයාට නම් මේ කාලය ටිකක් අගුණ තත්ත්වයක් ගෙන දෙන්න පුළුවන්. ඔයාගේ අරමුණු වලට විවිධ බාධා ගැටලු මතු කරන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. ඔයාට පුළුවන් නිවැරදි සැලසුමක් හදාගෙන ඔයාට එන බාධා ගැටලු තත්ත්වයන් අවම කරගෙන මේ කාලය තුල ඔයාගේ ඉදිරි කටයුතු සඳහා මුහුණ දෙන්න. එහෙම කරනවා නම් ඔයාට මේ අසුබ කාරණා සුබ කාරණා බවට පත් කරගන්න හැකියාව ඔයාට තියෙනවා. පොදුවේ ගත්තහම කන්‍යා ලග්න හිමි ඔබ වාසනාවන්තයි. ඔයාට මේ කාලය යහපත් කාලයක් බවට පත් කරගන්න වාසනාව තියෙනවා. යහපතක්ම වේවා.